සියලු දෙනාටම සුබ දවසක්. අද අපි බලමු Adobe Photoshop 2019 භාවිතා කරලා කොහොමද කැමරා රෝ ෆිල්ටර් වලින් අපි ෆොටෝ එකක් කලර් කරගන්නේ කියලා. මුලින්ම මම කරන්නේ Photoshop වලට ගිහිල්ලා මට අවශ්‍ය කරන image එක තෝරගන්න එක. ඊළඟට මම මේ තෝරාගත්තු image එකේ layer copy එකක් ගන්නවා, background copy එකක්. ඊළඟට අපි ෆිල්ටර් වලට ගිහිල්ලා කැමරා රෝ ෆිල්ටර් කියන ඔප්ෂන් එක දෙන්න ඕනේ. ඔව් දැන් ඔයාලට පේනවා කැමරා රෝ ෆිල්ටර් කියන ඔප්ෂන් එක අපිට අවිල්ලා තියෙනවා. මෙතනින් තමයි අපි ඉමේජ් එකේ කලර් ග්‍රේඩින් එක කරගන්නේ. මෙතනදී මම නිල් පාට පොඩ්ඩක් වැඩි අගයක් දෙනවා මේ ඉමේජ් එකට. එතකොට රෝස පාට ගතිය පොඩ්ඩක් වැඩි කරනවා. එතකොට එක්ස්පෝෂර් එක ඉමේජ් එකට ගැලපෙන ප්‍රමාණයට සකස ගන්නවා. මම පොඩ්ඩක් එක්ස්පෝෂර් එක චුට්ටක් වැඩි කරලා දෙන්න තමයි බලන්නේ. 0.15ක් වගේ. කන්ට්‍රාස්ට් එක ඉමේජ් එකට අවශ්‍ය ප්‍රමාණයට ඇඩ්ජස්ට් කර ගන්නවා. ඔයාලගේ ඉමේජ් එකට අවශ්‍ය ප්‍රමාණයන් මෙතනින් ගැලපෙන විදිහට සකස ගන්න. ඊළඟට highlight පොඩ්ඩක් වැඩි අගයක් තිබ්බොත් මේ ඉමේජ් එක පොඩ්ඩක් ලස්සන ගතිය තියෙනවා. ඒ නිසා මම පොඩ්ඩක් highlight වැඩි අගයක් දෙනවා. ඉමේජ් එකක තියෙන highlight වෙච්ච තැන් edit කරගන්න එක තමයි අපි මේ highlight කියන option එක හරහා මූලිකවම සිදු කරගන්නේ. ඊළඟට අපි adjust කරන්නේ මේ image එකේ shadows. ඒ කියන්නේ අඳුරු තැන් තමයි අපි මෙතනින් adjust කරගන්නේ. මම shadows පොඩ්ඩක් වැඩි අගයක් දෙනවා. එතකොට අපිට වෙනවා මේ image එකේ අඳුරු වෙලා තියෙන තැන් වල අඳුරු ගතිය පොඩ්ඩක් නැති වෙලා යනවා. ඒක නිසා පොඩ්ඩක් මම shadows වැඩි අගයක් දෙන්න තමයි කැමති. ඊළඟට මම මේ image එකේ white balance කරගන්නවා. white balance කරගන්නවා කියන්නේ දැන් මේ image එකේ white ගතිය අපි ගානකට හදා ගන්නවා. ඊළඟට මම black color එක අවශ්‍ය ප්‍රමාණයට සකස ගන්නවා. ඊළඟට අපිට තියෙනවා මෙතන ඔප්ෂන් 3ක් බලා ගන්න. ටෙක්ස්චර්, එතකොට ක්ලියරිටි, ඒ වගේ ඔප්ෂන් 3ක්. ඒ ඔප්ෂන් 3 හරහා මූලිකම වෙන්නේ සාමාන්‍ය මේ ඉමේජ් එකේ තියෙන ස්මූත් ගතිය අපිට සකසා ගැනීමක් කරගන්න පුළුවන් ටූල්ස් තුනක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මම මේවා ගානකට බැලන්ස් කරලා ඉමේජ් එක පොඩ්ඩක් ස්මූත් ක්ලියර් විදිහට සකසා ගන්නවා. ඔය කට්ටියගේ ඉමේජ් එකට අවශ්‍ය ප්‍රමාණයට මෙතනින් ගානකට බැලන්ස් කරගන්න. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් ඔප්ෂන් දෙකක් vibrance සහ saturation කියලා. මේ ඔප්ෂන් දෙක භාවිතා කරලා මම මේ ඉමේජ් එකේ කලර් එක පොඩ්ඩක් තව වැඩි කරලා දෙනවා. ඊළඟට මේ ඔප්ෂන් එකෙනුත් අපිට highlight, lights, එතකොට dark, shadows වගේ මේ ඉමේජ් එකේ තියෙන දේවල් සකසා ගන්න පුළුවන්. මම ඉහතදී මෙම highlights, එතකොට dark, shadows, lighting ඒ වගේ දේවල් මම කලින් හදාගත්තු නිසා මම මෙතනින් නැවත ඒක adjust කිරීමක් සිදු කිරීමට උත්සාහ කරන්නේ නැහැ. අර ඉහතදී මම සකසාගත්තු නිසා ඔය කට්ටියට කැමති නම් පුළුවන් මේ ඔප්ෂන් එක හරහාත් ඒ highlight, lights, එතකොට dark, shadows වගේ image එකේ අවශ්‍ය දේවල් මෙතනිනුත් සකසා ගැනීමේ හැකියාව කට්ටියට තියෙනවා. හරි, දැන් ඊළඟට තියෙන්නේ අපිට මේ image එකේ details ගන්නට adjust කරලා හදා ගන්න. එතකොට තියෙනවා sharpen කියලා, noise reduction කියලා, color noise reduction කියලා option 3ක්. මේ option 3 අවශ්‍ය ප්‍රමාණයට image එකට අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කරලා image එක සකසා ගන්න. ඊළඟට අපිට මෙතනින් පුළුවන් color balance කරගන්න. color mixer කියන option එක යටතේ මම අවශ්‍ය ප්‍රමාණයට image එකේ color balance කර ගැනීම
මේ හරහා සිදු කරගන්නවා. කලර් ග්‍රේඩින් කියන ඔප්ෂන් එක යටතේත් අපිට පුළුවන් කලර් ඇඩ්ජස්ට් කරගන්න. තව අමතර ලස්සනක් ඉමේජ් එකට මේ කලර් ග්‍රේඩින් කියන ඔප්ෂන් එක හරහා අපිට ලබා දෙන්න පුළුවන්. තවත් පොඩ්ඩක් ක්වොලිටි කරගන්න පුළුවන් අපේ ඉමේජ් එක. ඉතින් මම මේ ඉමේජ් එකට අවශ්‍ය ප්‍රමාණයට මෙතනින් කලර් කර ගැනීම සිදු කරගන්නවා. ඉතින් කැමරා රෝ ෆිල්ටර් කියන ඔප්ෂන් එකේ මූලිකම කරුණු ටිකක් තමයි මම මේ අද පැහැදිලි කරේ. තවත් මේ වගේ වීඩියෝස් බලන්න ෆොටෝග්‍රැෆි ගැන ඉදිරියට මම දාන වීඩියෝස් කට්ටියට දිගින් දිගටම බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.